බලන්න මේ අපේ වල්ඩෝ මේ සවුන්ඩ් එක මේ එළිය තියෙනව තමයි අතුල තියෙන්නේ. නැත්නම් එළිය වෙනේම අතුල වෙනේම නෙමෙයි. හරි. මුගේ හිතේ මේවා කියවන ළමයි ඇවිත් හරම් පැටවු කියලා. පාට මූ කිහිර කැත වේගවේ. මේ දක්වා ඇත්තේ දෙසැම්බර් මාස 22 දින වන විට අප වෙත ලැබී තිබූ ප්‍රතිඵල පමණකි. සවිස්තරාත්මක ප්‍රතිඵල ලේඛනයක් ජනවාරි මාස අවසන් වීමට ප්‍රථම නිකුත් වේ. ජනවාරි මාස අවසන් වීමට ප්‍රථම නිකුත් වේ. යමු අද පෙබරවාරි 2 නේ. අරක් පැටිය දැක්කද කියන බොරු. මූලක තියෙන මෙච්චරම තමයි ප්‍රතිඵල ආයි ගන්න ඒවා නෑ බඩු. දැක්කද අන්න හරක් කියලා හිතේ. හරි. ඊළඟ මේකේ තියෙන විභාගාංක නැති යවුවා. හරි මු කොහෙද ඉන්ටරෙස්ට් එක ගත්තද අපි දන්නේ නැහැ නේ. අපේ ඒවා ඒව නෑ. මොලයක් නැහැ විභාගාංක නැහැ ජාතික ගම්මයක් නැහැ නේද? මු වගේම තමයි ඕක වාති කියුවා. හරි. ඒවා අපි දන්නේ නැහැ. මේව දාලා ඉස්කෝලේ ජාතික ගම්මයක් නැහැ. ඊළඟ මේකේ ඉන්නවා තව ෂෝක් කියලා තිබුණානේ. හරි ඔන්න. මණ්ඩවර්ණාක විද්‍යාව මේක ටික අම්පලිය ගොඩ තියෙනවා. මෙවන් ඉස්කෝලේ හදලා තියෙන්නේ. ඒකට මුගේ තාත්තා ඉස්කෝලේ නිර්මාණය කළා. අස්ථාවරි බාලිකා විද්‍යාලයේ වේයන්ගොඩ. जाते पियावा ये बात है मैं गिरा ने मैं मुझे यार मुझे इसे अपनी हालत की है तो है दिमाग में अनुताएगा नहीं तो बड़ू बीके मधुशार रत्नावली बालिका विद्यालय वेयंगोड या कोई ඉතල මේවා කියන ප්‍රතිඵල වෙනම චෙක් කරන්න ඕනේ වෙන කතාවක්. හරි. පැහැදිලිද? දැන් එතකොට අහගන්න පුතේ මේ ඇවිල්ලා ගිය උත්තේ බහට ගිහින් ඒතකොට දැන් තමුසලා පන්සල ඉන්නවා වගේ නෙමෙයි මේ කලක හිටියා ළමයි පුරවලා ඉවල් ගම්මාසියා ලොකු පන්ති කරා කියලා. හරි. ඉතින් ගම්මාසියා ලොකු පන්ති කරලා ගත්ත ප්‍රතිඵල තමයි මේ තියෙන්නේ. එතකොට මේ ප්‍රතිඵල ගන්න ළමයි කීපාරක් සල්ලි ගත්තා. ආපු ගමන් දැම්මට උත්ලා දැන් අවුරුද්දක් දුන්නාට මොකක්ද කරන්නේ නේ මුලදීම දුන්නානේ හරි කොහොම කරලා මේක ටික තියෙන්නේ ගෞරව ඉන්නවත් හල්දාලා මාන ගම්පහ ගියේ ගම්පහ ඉස්කෝලේ හරි සමාන පොඩ්ඩක් අතාත්ත දුරුවේ ඉන්නේ ගැල්ලවල බඩු නෑ මු අහුණා මට මගේ හරප්පටිය ගහන්න නැතුව ඉන්නේ ගැහුවා එතකොට අපරාධ වෙනවා අපේ පන්තිවල මේ ඉන්න ප්‍රමාණය මුගේ පන්තිවල හිටපු එකයි. එහෙමනේ බලන්න ඕන අපි ළඟ බයෝ කරපු ළමයි හිටියේ නැහැ නේද? එතකොට මෙතන ඉස්සරහට දානවා. එකේ ඉඳන් 10 හිටපු ඒවා කොළඹයි ගම්පහයි. එකේ ඉඳන් 10 ට කොළඹ තා ගම්පහ. ගණිතාංශය විද්‍යාව භෞතික ජීව විද්‍යාවේ දෙකක් තියෙනවානේ. ගම්පහට 10යි 10යි 20යි කොළඹට 10යි 10යි 40යි. ඒ 40 මුලක මේක තමයි තියෙන රවුමට. බලන්න මූල කරන් දරුවාට මට කාන් දැන් නැහැ මුත්තේ. හරි. ඔන්නෝව ඔය ප්‍රතිපලයේ දකලා මුග පාට ගුවන් විදුලියට වත් උනේ. උඩාල කනික මොදනේ වගේ නේද? නේද? විශ්ලෝචනා. හරි. ඒක උත්තරම දී. දැන් බලන්නකෝ. මගේ ප්‍රතිපලයේක ඕන වැද්දකයක් එක ගල්ලා බලන්නකෝ. ෆොටෝ ඇල්බම් නෑ ළමයි පොත ගාලා නෑ. වදින ප්‍රතිඵල නේනවා. ඕල්ට අඩු කරා. ෆොටෝ ඇල්බම් එකක් එක ගල්ලා බලන්න. අපි ඇල්බම් ගහන්නේ නෑ. හරි. ගෙදර අරන් ගිහලා බලන්න. හරි. ගෙදර අරන් ගිහලා ගල්ලා බලන්න. ඔන්න. ඉතින් තවදුරටත් කල්පනා කරලා කියනවා. හරි. මේ පර බල්ලා මම හොඳටම දන්නවා ගියාපාර ගිය අවුරුද්දේ විවාහයට ගිය පුතේ මම චන්දිල්ලපු අවුරුද්දේ ආපු ළමයිනේ මම ජනවාරි මාසේ 29 වෙනිදා නොමිනේෂන් දීලා මම මාස දෙකක් පන්ති කරේ නැහැ. එතකොට මම චන්දි වල ඇවිත් ළමයි 150 හිටියේ මේ පන්ති වල. ඊට පස්සේ ළමයි ටිකක් ඇවිල්ලා මම මේ පන්ති වල විවාහයෙන් ළමයි ඕනනම් අප්පා පන්ති ළමයි 400ක් ඉන්න දුපුරියෝ. හරි? එතකොට
අර ගොඩක් පොද ළමයි පන්ති ගිහිල්ලා ඉවරයි. නමුත් මම මේ හිටපු ළමයිගෙන් බාට මම ඒ ළමයිට තේබි අරන් දීලා තියෙනවා. හරි? දිනු. ඔය මං ගහපු කොලේ ගහ ගන්න බෑනේ. අර අනිත් පොන්නේ සමාධියේ ඉන්න. සුදු මූණයි මුරතලෙයි හරි අවදාන. ඒ කිව්වනේ යාළඟ වැඩිම ළමයි කිව්වේ උරුද්දනේ. හරි? දැන් අන්න ඒකට කියන්න ඔය එකක් ගහන්න කියලා. හරි? නේද? අර කියන ගහන්න බෑ. මෙවුව ගේවනම් ගහන්න බෑ කියන්නේ. මේ මොනවද නෙවෙයි. විස්පික් කියන්නේ නේද? මයිනස් මේසාර ළඟ විතරයි මොනවද තිබිලා තියෙන්නේ මේ මාරි. අනිත් ඒ ඔක්කොම නෑ. ඒ ඔයගොල්ලෝ හොදලා අරන් බලන්න ජීව විද්‍යාව වන්නම එකයි ප්‍රතිඵල දෙන්නනේ. කූඩින් ගහනවා ගම්පා දිස්ත්‍රික්කේ මෙඩිසින් ගන්න පුළුවන් එකේ ඉන්න 100ට පමණයි කියලා. හරි? ඒකේ ඉන්න 100ට මෙඩිසින් ගන්න පුළුවන් වුණ මුවන් ගන්න පස්සේ. දැන් මීට අවුරුදු 4 කලින් එකේ ඉන්න 145 නම් ගම්පෙන් මෙඩිසින් ගියා. ඒක ගහන් දුර දෙන්න බෑ කාලකන්ණියා. හරි? දැන් බයලොජි ළමයි ඔක්කොම හිටියේ එහෙම. හරි? අවු බලන්න අපි වෙන්නලා දෙන ප්‍රතිඵලයක් අපෙන්න ගන්න පුළුවන් වෙලාද කියන්නේ? නෑ. මොඩලිය කියන්නේ සදාහු බවන්. ළමයි 6 ගන්න මොකටදම ගන්න. කිව්වට මුකුත් නෑ. හරි? මස්කාරාලා නම් මුකුත් නෑ. ගුවන් ගහන්නේ අපි ගම්පහ ප්‍රතිඵල ගන්නලා බලන්න. දෙල්ලක් ගන්න. ඔය ගිය අවුරුද්ද මේ එපොුනේ. දැන් මේ අවුරුදු වල මේ ප්‍රශ්නයක් නැහැ මේ අවුරුදු වල අනිවට මැද ඇවිල්ලා තියෙන්නේ. ඒකවත් මේගොල්ලන්ට කරගන්න බැරි වුණා නේ මම මොකද කරන්නේ? ඉතින් බෞද්ධ විද්‍යාව උගන්වන ධම්මවාදය ලොකු වන්තිය කරලා මේ වගේ જાතියක් ධම්මයන්ට ප්‍රතිපලක් ගහලා ඒත් තියෙන්නේ මෙච්චර. දැන් ගෑන් ළමයි පිළිවි ළමයි කරලා ඉස්කෝල හදලා මේකේ කවරි සාහිත්‍යයක් දැන් 3-4ක තියෙනවා මම දැක්කා. හරි? ඉතින් ඒ වගේ මේ ඕක වංචා සාගතයි වෙන්නේ. දැන් අපි කියලා ළමල සද්දෙන් අපේ ප්‍රසන්න මල්ලිට ගහන්න කියලා අනිවාර්යෙන් මේකෙන් භාගයකට ගහන මිනිස්සයා. ළමයි හිතෙත් නැහැ නේද? වැඩේ දිලා තියෙන්නේ. අද මම මූ ගන්නවා වැරදි බල ළමල සද්දේ මම නමේක පොතක් කරගෙන 2015 ගත්තාම මම දෙනවා යාන්ත්‍රිකයම වර්ධන හදපුවා. මෙයා දන්නේ නැත්නම් මෙයා කැම්පස් එකේ නේද? වකීල් මේගොල්ලොත් එක තමයි ඉගෙන ගන්නවා ගත්ත දාලා එහෙම. ගහන්න මම බොන්නම් කියන්නේ මිනිස්සුන්ගෙන් ගහන්න. එක දිනුම් වල. පිවින්නේ මේ මේලු. මෙයා බෞද්ධ විද්‍යාවක් නැහැ. මේ මොකක් හරි කර්මයක් කළා මේගොල්ලෝ තමයි ඉතින් මම කියන්න ඕනේ කරුණ වලට. අපි නෙමෙයි. මේගොල්ලෝ අපි නෙමෙයි. එදා සතක් පහක වැඩක් නැහැ. දැන් ඊළඟ පාර මේව ප්‍රතිඵලයක් ගහ ගන්න බැරිද? එතන ළමයි අඩුයි තරගේ භාගයක් දැන් ඔන්න ඉන්න ළමයි ගානක් කියන්න. දැන් 2016 මහ ලොකුවට ගයිවරු ගහලා පටන් ගත්තා. අපේ නම් ළමයි 1000ක් විතර ඉන්නවා. නිව් ලේස් නුගේගොඩ මූයි තට්ටේ මාමයි කාඩ් කවන 23යි. රොටරි නුගේගොඩ ළමයි 150යි. තාක්ෂිලා රත්නපුර 27යි. ඔන්න පිස්සුනේ. තමන් ගාන කපාගෙන ගියාට කමක් නැහැ නෙවුම් කරක්ලා රටාරක් මරවටලා එන එකයි කල්පමින් හලවගත්ත තත්ත කවන්නේ නැහැ. හරි? මේක මේ අපිට අපහාස කරන්න තරගයි මු කරගන්න බෑ ඌ කවුද මං කවුද කියන්නේ. මේක මම නෙමෙයිනේ මේ වත් ඇත්තද මුනේ දා උස්තාදා උදා ලොකු මිනිහාගේ ඉන්න අපි ළඟ විශාල ඈ එයා ළඟ දීන්නේ ඔන්න මොනවද තේරෙන්නේ බාර මේ ගහට කැත ජනවාරි මාස තව ප්‍රතිඵල දෙකක් දෙනවා. මේ ඊළඟ අවුරුදු ජනවාරි වෙන්නේ. කියලා ගන්නනේ. මේක අපි රටාරක් කියනවා. හරි ගිරාකිට. මේ පරේ පන්තියන්ගෙම තේරුම්වන්න මුඩට හොද ගුරුතුන් ඉන්න ඕන තරම් ඇවිල්ලා. මම කියන්නේ මෙහෙන්න ඕනෙත් නැහැ. හරි හොඳ ගුරු. යන්න. දැන් ළමල හදේ මම ගහන්නේ මෙහෙම නෙමෙයි. ශාස්ත්‍රීයව. ශාස්ත්‍රීය කරුණු දෙන්නේ. දැන් මාතේ බඩුරා කියන්නේ නැහැ නේද? මතක් වෙන පාට මම මුරාට නේද?
Mana tinggal tidak langsung kerah. Tinggal tidak kan mesti bohong orang kita tidak. Sudah bila macam kebalaran ni. Nah tamat mana England Australia test match jahat mana biasa sebenarnya kok. biar rapi. Kamu ngai lah ni, tidak ada kerah. Ngai tak jauh ini. Boleh ini. ඊට පස්සේ මේක අතර මූලම් ගෙනල්ලා නේද? සම්පූර්ණ ටික සම්පූර්ණ නාද කරේ මේගොල්ලෝනේ. ඒ ගෞරවය ලංකාවට එන්නේ. මහත්මා ක්‍රීඩාවක් වශයෙන් ක්‍රිකට් ක්‍රීඩාවක් තිබුණේ. ඒක සම්පූර්ණ පාදක කරන එක නෙමුනේ. දැන් මේක හරහා නේද? අර එල්ලෙඩි කිව්වා. ක්‍රිකට් ගහන්න ඒ වඩා යනවා. ඊට බලන්න ගත්තාම කිසිම සංස්කෘතික බවක් නැහැ. ये ओरिजिन එකත් එක්ක තමයි ඒක තියෙන්නේ. සංස්කෘතික බවක් නැහැ. දැන් දෙවෙනි පාටත් අර පරිණත ඉස්කසා දුන්නා දැන් තුන්වෙනි පාරත් පදින්න යන්නේ. ඒතර ඉඳන්ම අසංස්කෘතික මුම්බයිට යාති. ඒ වගේ ඌ තමයි මේ කප්පා දුසන්නේ නාමල්. ඒකල ගහන්න බෑනේ කොහොමද? ඔය මුගෙන් කලින් පුතේ ගෲප් ක්ලාස් පේපර් ක්ලාස් එහෙම ළමයිගේ වෙනම කවුරු සල්ලි ගත්තේ නැහැ. ඌ තමයි සල්ලි මංකොල්ල ගෑනේ ප්‍රධානියා. ඌට කතා සම්බන්ධින් ඕනුනව දානවා ආයෙත් ගෲප් ක්ලාස් එක. දැන් සම්මු මුන්යන් ඕනුනව තව එකක් දානවා. දැන් ආනේ රිවිස් එක කියලා වඩනවා තව එකක් දානවා. දැන් හිතයිද ඒ ජීවන්න ඕනම නේද? සම්බන්ධයෙන් දෙන්න කියේ. ඒසිට. මං කියන්නේ මේ ප්‍රතිපද අරන් දෙන්න ඌ මාර නැගලිලා නුඹට දඟලලා කිව්වා. ළමයි පහට ආයි මේ වගේ පාල් දුම් පාල් හල්ලි අරන් වන් ෂොට් තියෙනවා. මේ මාර බලෝ තමයි මේ ඇයි විනාශ කරන්නේ. අරු ක්‍රිකට් කෑවා වගේ මේ ටියුෂන් එක. දැන් ඊට පස්සේ ක්‍රිකට් කාලේ කරන්නේ වාගුවේ තුන් කියන්නේ. දැන් ඊට පස්සේ ඉන්නත් ඉවරයිනේ. දැන් ඒක බැට් නලු වියෝ පොලි වෙන්නේ. මාර කරුණාලු මුද දැන් දේශපාලනේ වාන්න. අපි ඉස්සලම ටිකක් කියනවා පාර්ලිමේන්තුව. ඊට පස්සේ ගෙදර ඉන්න ඔක්කොම යවන්න පැනවනවා යවන්න ඕනේ. ඊට පස්සේ පුතා යවන්න ඕනේ. ඒ මල්ලි යවන්න ඕනේ බාප්පා ඔක්කොම යවන්න. දැන් ඊට පස්සේ වටේ ඉන්න හොරගයන්ත් යවන්න නෑ. කවුද? ඒ නමුදලා පන්ති යනවා වගේ තමයි නමුදලා මහයුත් කරන්නේ. දෙකම එක. ඒක පොඩි කුලගේ තමයි මේක. ඉතින් මම කියන්නේ ඔක තමයි බොරුනේ ලොකුට සත්‍ය දිනුනට වැඩන්නේ වැඩ නැහැ. දැන් මේ කායන බෞද්ධ විද්‍යාව වෙන එක කරුවම මොන ප්‍රතිපද භාගයක්. මොකද ඉතින් නෑ අහුණා. මේක ගහන්න නැතුව හිතන ටොක්ස් ටික ඉඳලා. කොහොමද අහුණා? මම ඉතින් අරන් කියන වැඩේ කරයි. නම් බාන්න ඔය මැස්ටර් නෑ. 1.76 නමුත් නේද වන්තර ඉන්න නේද? බස් පිටින් ෆේල්. බෑන් පිටින් ෆේල් උනේ. බෑන් එකේ ඩ්‍රයිවර්ලා කළු කරේ පාස්. කොළොන්නරු එරියා. යාට ෆේල් කරේ. 7යි 1.2 කොළොන්නරු ඩිස්ට්‍රික්ට් ඔය වැන්දියව ගන්න නේද මම නම්බර් එකේ නම නමුදා කොස්තින නරන් එන්න. දැන් මෙතන ගියා බොරුවට වෙන කාරණාවක් නැහැ. ශාස්ත්‍රීය උදරු මම පෙන්නන්න කියන්නේ මෙයාගේ විශේෂ දේ දුර්වලතා. මොකද අපි නොදන්න බෞද්ධ විද්‍යාව මෙයා දන්නවා. අම්මා සිට කියන්නේ අර උග. අපි මේ බෞද්ධ විද්‍යාව ගන්නත් අපි දන්න දේ නෙවෙයි. මේ වගේ කාලකන්දි මේ උඹන්ට ඉස්සරහට අපිට උඹන්ට බෞද්ධ විද්‍යාව විතර අපකට. හරි? නේද? සාහිත්‍ය පොතේ ගත්තා නේද? 2 hours. 2 hours රින්ගනේ. අර ගොඩක් කාලවල මොකද මම දහනවා පන්තිය නොමිලේ. බෞද්ධ විද්‍යාව දෙනවා හොම්බෙන් යන්න. ඒක අමාරු මගේ නේ අපි ඉගෙන ගන්න කාලේ අපි හරියට ඉගෙන ගත්ත මිනිස්සු. අසායන විද්‍යාව විතරම උගන්නන්නද? මතකනේ. ඒගොල්ලන්ට බෑදෙකයි බලන්න කොටස් ගන්න ගොඩක් පුළුවන්. එහෙනම් මේ පරිස්සමෙන් ඉන්න කියන කරදර නම් ගන්න එපා කියන්න. ඒකත් මම සංසාරේ පස්සේ නෙමෙයි. ආදි ගන්න පස්සේ නෙමෙයි.
මට ඉඳාගත්තා මාව පේන්නේ. නැයිද මේ ගාන හදමු. අරගෙන පොළ දෙකම අරගෙන. ඒක හොඳට බලන්න. එල්ල බලන්න. අර වැද්දාය පොළට තරන් යන්න. පපුවට ගාන පොළේ. අද පිටියක් දාලාදී. ඉතින් උඹ යාළුවෝ යන්නේ නැහැ යාළුවා නේද? නේද? අවතර ගෙදර යන්නේ ඉතින් ඔය තමයි කරන්නේ. ඔයාලා වano උඹ ළමයිට කරපු අපරාධ මොකද වෙලා තියෙන්නේ කියලාද? අද උන්ට ගාලවලත් යන්න බෑ. ළමයි එක තැනක නෝනා තව තැනක මුන් තව තැනක. ඔය තමයි යථාර්ථය තවද දැන් දුන්නා. ළමයිට අපරාධ කරපුවාම එව්වා මේ ආත්ම පරිසම් දෙනවා. ඉතින් ඒ උගන්නන එක හරියට උගන්නන්න ඕන ළමයි කරකට කරනවා. ඕගොල්ලෝ ඉගෙන ගන්නවා නැත්ද කියන එක මට අදාළ නැහැ. මේ විෂය කම්පු සියල්ල මම හරියට උගන්වනවා. ඒතකොට මට කේස් එකක්. කේස් එක ඉගෙන ගන්න ඕගොල්ලෝ. අද කඳු පුතේටක් ගන්න හරි. අද මේ වැඩි වෙලාවක් ගන්නද මේ කරන්දයක් තියෙන හදන්න අපි ලබන සතියේත් ගමුකෝ නේද? මම අරන් දෙන්නම් අරගෙන. හරි. ළමයි අස්සපුරේ බලන් යන්න ඕන නැත්නම් අම්සලා පිළිගන්නේ නැහැ. නාග දෙන්න. ඇන්දර වත්තාරේ. අලුත්ම රෙකෝඩ්ස් ගන්න අපේ Facebook page එක කල්ලපතයාට ලයික් එකක් දාන්න. තව අලුත් රෙකෝඩ්ස් ගොඩක් තියෙනවා. Proudly presents by Galapataya. Please like this video and share with your friends. Thank you for watching.